යාළුවනේ ඉතාලිය අපි අද මේ පාක් එකට යන්නේ දැන් අද අපි කලින් ඉවරුණා. ඉතින් අද කොල්ලෝ දෙතුන් දෙනා පාක් එකට යන්න කියලා පිටත් වුණා ඉතින්. මේ කියන්නේ පාක් එකට යන පාරවල් ලංකාවේ අක්කලා දෙන්න කිව්වනම් කොහොමද කිව්වේ පුටාරේ තමයි ඉතින් අපේ ගමනේ. පුරා ලයිෆ් එකේදී මෙතන පට්ටම ලස්සනයි. ඇත්තම කතා සිරාසි ඉන්නේ කියන්නේ පට්ට ලස්සන පැත්ත මේ කිවල් එක. ආර් නිස්කලංකයි. ඒකයි පාක් එකට හවසට යන්නේ. පට්ට නිස්කලංකයි. මේ ඇල අර වෙරෝනක ඒ දිගටම යන ඇල යාළුවනේ. එනදි මේක ඒකම යන වෙරෝන පෙරෝලි ඉතලා ඔය වටේම යන මුළු වෙරෝනම. මෙහෙන් පේන්න තියෙන්නේ මේ පාක් එක යාළුවා. ඔය පේනවා ඔය තියෙන පාක් එක. යාළුවෙන් එන්න කිව්වා දෙන්න කොහෙද දන්නේ ඉන්නේ. මේ පේන්න තියෙන පාක් එක ලස්සනයි. පාක් ලස්සන හැන්නේ ඉස්සා. ඒකයි මෙතන පේන්නේ. පාක් එකට ආව යාළුවනේ මේ ඉන්නේ. මගේ කොන් යාළුවෝ දෙන්න. කහ පාට එකත් මොඩයි මොඩය. ඉන්නේ සුපිරි යාළුවෙක් තමයි මට හම්බෙච්ච සුපිරි යාළුවා. මේ අනිත් යාළුවා. එයා සමාජයට මුණ දෙන්න කැමති නෑ ඇති. ප්ලේස් එක වට ලස්සනයි. ගෙදර වගේ තමයි ඉතින් පාක් කියන්නේ අපිට ඇත්තටම. මේක තමයි ලයිෆ් එක ළමයි එක්ක හදාගෙන ළමයි එක්ක ෆුල් හැපනි. එහෙම තමයි තාත්තයි පුතයි. එහෙම පාක් ගෑල් තමයි ඉතින් මිනිස්සු මේ අහස මේවා කරක බුක් තියෙනවා. අපේ වගේ පැත්තවල බීච් රම නැහැ. ඒකයි. වට ලස්සන තැන. මේ ඇවිල්ලා කාටද ගෝල්ලක් ගන්නවා. ගහකට ඉඳගෙන සැපේ ගෝල්ලක් ගන්න. අපි ඉතින් ලෝකන් තියෙන ඉස්සර නේ මචං. මේ ළමයි ශ්‍රී ලංකාවේ. පාක් එකට ආව දැන් චුට්ටක් ඉතින් ඉඳලා ටිකක් ඉඳලා ඔයාලට පාක් එක දැක්කනේ. ඒක පෙන්වනවා මට ඕනේ ඇත්තටම. ඔක තමයි ඉතින් අද දවසේ රිව්යු එක. ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා සපෝට් එකක් දෙන්න කොල්ලට. එකෙන් ඉතාලිය ඔක්කොම විතර දෙනවා.